සුබ දවසක් ඔයාලා හැමෝටම. මා ටෙලිග්‍රාම් එක කියන්නේ සොබා දහම විසින් හතුරුකම් කරන නපුරුකම් කරන මිනිස්සුන්ට දඬුවම් ලබා දෙන්න, ඒ වගේම ආදරය කරන මිනිස්සුන්ව ආදරෙන් එකතු කරන හරි අපූර්ව කතාවක්. ඉතින් ඔන්න මං අද වීඩියෝ එකෙන් අරන් ආවේ කොහොමද මේ මා ටෙලිග්‍රාම් එකේ අවසාන දවස් කීපය ඉස්සරහට ලියවෙන්නේ කියලා. ඔගොල්ලෝ දැනටමත් දන්නවනේ මිනිත්ට වෙඩි තියන්න ආව රන්දිකයි තේවයි දෙන්නම වාහනයක හැප්පිලා තේව නම් එතනම මැරුණා. රන්දිකගේ කකුලත් කැඩිලා රන්දිකටත් හොඳටම අමාරුයි. එයා ඉන්නේ ඔපරේෂන් තියටර් එකේ. රන්දිකගේ කකුලකටත් ගොඩක් ඩැමේජ්. ඒ වගේම තමයි මේ දේවල් වෙන අතරතුරේදී රන්දිකත් එක්ක නිතරම හැම දෙයකම හිටියේ රංජිනේ. ඉතින් රංජිවත් පොලිසියෙන් ගෙදරටම පැනලා අල්ලගෙන යනවා. ඉතින් ඔය විස්තර කියන්නේ ඇමති ගාව වැඩ කරන ගැහණු කෙනා. ඉතින් රංජි වල්ලන් ගියේ මොකටද කියලා බලන්න පොලිසියට කෝල් කරන්න හදද්දි ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ හැම දෙයකම මහමොලකරු වෙන මේ හොර ඇමතියටත් අනිවාර්යෙන්ම දඬුවම් දෙනවමයි. පොලිසියට අරගෙන ගියපු රංජි හැම දෙයක්ම වමාරනවා. මේ හැම දෙයක්ම එයයි රම්දිකයි කරේ ඇමති ගෙවුමනාවට කියන එක. අපි වගේ මේ හාල් මැස්සු අල්ලගෙන වැඩක් නැහැ. මේ ඉන්න මෝරු තල් මස්සු වගේ අය අල්ලගන්න කියලා. ඉතින් හැම දෙයක්ම රෙකෝඩ් කරගන්න පොලිසිය සියලු සාක්ෂි සහිතව ඇමතිව අත්අඩංගුවට ගන්නවා කතාව අන්තිමේදී. ඉතින් කාටවත් හොරබරු වංචා කරලා බේරිලා ඉන්න බෑ කියන එක හරි අපූර්වට මේ කතාවේදී පෙන්වුම් කරනවා. ඉතින් ඔය අතරේදී මිනිත් චමත්කගේ ගෙදරට ගිහිල්ලා ඇත්ත විස්තරේ කියනවනේ මෙහෙමයි මිනිත්ගේ නෝනයි වයිෆුයි ආවා. ඔය විස්තර ටික කිව්වම චමත්කගේ තාත්තට ගොඩක් කේන්ති යනවා. ඒ කියන්නේ මිනිත්වා බැඳපු මිනිස්සේ දොවට ළමයෙකුත් ඉන්නවද? ඔහොම කියලා. ඉතින් මිනිත් කියනවා නෑ නෑ මං කසාද බැඳලත් නෑ මට ඇති දරුවෙකුත් නැහැ කියලා. ඉතින් මේ කතාව මුලැමැද අග හෙමින් ගලප ගන්න චමත්කා මට වාගේ කතාව තේරෙනවා මිනිත් කියලා කියනවා. ඒත් මිනිත්ට හිතාගන්න බෑ යාට තේරෙන්නේ මොකද්ද කියන එක. මොකද මිනිත් දන්නේ නෑනේ තේජාන් ගැන චමත්කා විස්තර හෙව්වා කියලා. ඒ වුණාට අන්තිමට චමත්කගේ තාත්තා කියන්නේ ඔයා බැඳලා ඩිවෝර්ස් වෙන මිනිස්සෙක් වුණත් කමක් නැහැ. හැබැයි ගෑනු අනාථ කරලා ළමයි ඉන්න මිනිහෙක් නම් මං කවදාවත් මගේ දරුවව උඹට කසාද බඳන්නේ නැහැයි කියලා. මොකද ඒ වගේ මිනිසෙක් එක්ක තමන්ගේ දරුවව යවන්න තරම් චමත්කගේ තාත්තා මෝඩේ නෑ. ඒක නිසා චමත්කටත් මිනිට්ටක් දෙන්නටම බැනලා එයා තරහින් ගෙට යනවා. ඉතින් මිනිත් තාම කිව්වේ නෑ එයා තේජාන් කියලා. මේ කතාව හිතේ තියාගෙන ඉන්න චමත්කා රෑ වරුවම කල්පනා කරලා උදෙත් නැගිටලා කල්පනා කර ඉන්නවා. එයා රන්දිකලගෙන් බේරිලා දුවගෙන ඇවිල්ලා අතේ එල්ලෙන්නේ මේ තේජාන්ගෙන්. එයාට ඒ වෙලාවේ තේජාන් කරපු උදව්ව ගොඩක් මතක් වෙනවා. ඉතින් ඒකනේ එයා මලගෙදර වැඩවලට හැම දෙයකම සහභාගී වුණේ. ඒ වගේම තේජාන් වෙනුවෙන් 3 මාසෙ දානෙකුත් දුන්නනේ. මොකද එයාගේ හිතේ තේජාන්ව ඇඳිලා තියෙන්නේ. ඒ තේජාන්ගේ රූපෙටම සමාන රූපෙකින් ආව මේ මිනිත් කෙරෙහි ආදරෙන් බැඳුනෙත් ඒක නිසාම වෙන්න පුළුවන්. ඉතින් මිනිත් ගැනයි තේජාන් ගැනයි දෙන්නම ගැන කල්පනා කරලා ඉතින් මේ මිනිත් හංගන කතාව තමයි මේක කියලා එයා හිත ඉන්නවා. ඉතින් මේ කල්පනා කර දුකෙන් ඉන්න චමත්ක ළඟට තේ එකක් අරගෙන එන චූටි පුංචිට චමත්ක ගැන ගොඩක් දුකයි. මේ දෙන්නගේ කසාදේ වෙන්නේ නැති වෙයිද? එයාට සෑහෙන්න හිතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඇත්තටම මේ හඳහනේ කිව්ව දේවල් ඔක්කොම ඇත්ත නේද කියලා කල්පනා කරන ගමන් මේ තේක බොන්න පුතේ මොකද්ද වාගේ ප්‍රශ්නේ ඇයියෝ අඬන්නේ කියලා අහුවහම චමත්ක කියන්නේ මේ මිනිත් විදියට ඉන්නේ
මිනෙත් නෙවෙයි චූටි පුංචි. ඒ අපි මැරුණ කියලා හිතාගෙන ඉන්න තේජාන් ජයසිංහ කියලා චමත්කා කියනවා. චූටි පුංචිටත් උතුර දකුණ මාරු වුණා වගේ අතේ ගෙනාපු තේ එකත් බිම වැටෙනවා. මේ මොනවද පුතේ මේ කියන්නේ? ඔයා කොහොමද එහෙම කියන්නේ? මොනවද ඔයාට තියෙන සාක්ෂි? චූටි පුංචි කෑ ගහලා අයියේ මෙහෙ එන්න. මේ චමත්කා කියන දේවල් ඇත්තද මටත් හිතාගන්න බෑ. ඊට පස්සේ චමත්කා මෙච්චර දවස් ලයිලත් එක්ක යා හොයපු විස්තර සේරම එකින් එකට චූටි පුංචිටයි තාත්තටයි විස්තර කරනවා. ඉතින් මේගොල්ලෝ එකෙන් තේරුම් ගන්නවා මෙයා ඇත්තටම හොඳ මිනිස්සෙක්. එයා යාගේ ආදරය වෙනුවෙන් තමයි හිරේට ගියේ. එදා හිරෙන් නිදහස් වෙලා හම්බුනේ මේ මිනිස්සයා අද මිනිත් විදියට මෙතන ඉන්නවා. එදා හම්බුනේ කෙනාම තමයි මේ ඉන්නේ. මෙයා කවදාවත් මිනිත්ව මරලා ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. මෙයා නම් කසාද බැඳපු මිනිසෙක් නෙවෙයි තාත්තේ. එයාට ඇති දරුවෙකුත් නැහැ. මොකක් හරි හේතුවකට මිනිත් මැරෙන්නේ නැති. මෙයාටත් යන්න එන්න තැනක් නැති නිසා තමයි මෙයා මිනිත් විදියට මේ රංගපාන්නේ. අපි යාට සමාව දෙමු චූටි පුංචි. අනේ සමාව දෙන්නකෝ තාත්තේ කියලා කොහොම හරි ඒ දෙන්නගේ හිත හදනවා. ඒ වගේම තමයි මේ ඇත්ත කාරණේ දැනගත්තට පස්සේ මිනෙට්ට හිටියටත් වඩා ආදරය කරනවා. මොකද මේ වෙලාවේ මිනෙට්ට යාගේ අම්මගෙන් පස්සේ වෙන කවුරුවත් නැහැ. ඉතින් මෙච්චර කල් තමන්ගේ පවුල වගේ ආදරෙන් බලාගත්තේ මේ චමත්කගේ පවුල. ඉතින් ඒගොල්ලෝ තමන්ගේම අයම තමයි. ඒගොල්ලෝ මිනෙත්ව ආරක්ෂා කරනවා. මිනෙට්ට උදව් කරනවා. මේ වෙලාවේ මිනෙත් එක්කම ඉන්නවා. ඉතින් අන්තිමට දාගත්තු දිනවලටම ඒ දෙන්න කසාදත් බඳිනවා. දරුවගේ නමට දීපල ලියන්න කියලා මිනෙත්ගේ ගෙදරට ආව මිනෙත්ගේ එක්ස් වයිෆ් නඩුවක් ෆයිල් කරනවනේ. එයා ඒ නඩුවෙනොත් ෆේල් වෙලා දරුවත් එක්කම ආපහු හිටපු රටටම යනවා. ඉතින් මිනෙත් දීපල වල ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. හැම දීපලක්ම තේජාන්ටයි චමත්කටයි. ඉතින් පවුලේ හැමෝම සතුටෙන් ආදරෙන් ජීවත් වෙනවා. ආයේ ඒගොල්ලන්ට ප්‍රශ්න ඇති කරන්න, කරදර ඇති කරන්න, හිතේ තියාගෙන වද වෙන්න කියලා කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ කතාව හරිම ආදර්ශවත් කතාවක්. අසත්පුරුෂ මිනිස්සයන්ට දඬුවම් දීලා සත්පුරුෂ මිනිස්සු ආදරයෙන් එකතු කරන හරිම ලස්සන නිමාවක් සහිත එපිසෝඩ් කෙටි ගානකින් ඉවර වෙන ලස්සන කතාවක්. ඉතින් මේ අන්තිම දවස් 3 ආදරයෙන් දිගටම බලන්න. ඔයාලා කැමති මේ කතාව මොන විදියට ඉවර වෙනවටද? ඔයාලගේ අදහසොත් පහලින් කමෙන්ට් කරන්න. ඒ ගමන්ම මතක ඇතුව subscribe බටන් එකත් ක්ලික් කරන්න. ගිහින් එන්නම්.